ඔබත් සුළු කරුණු ගැන පවා ඕනෑමට වඩා සිතන කෙනෙක්ද? රැට නිදා ගන්න ඇඳට ගියත් පැය ගාණක් එකම දේ ගැන හිත කල්මරන කෙනෙක්ද? මම එයදා ඒ විදිහට කිව්වේ අනිත් අය මං ගැන මොනවද හිතනවද? ඊට දවස මට කොහොම වෙයිද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. මම මුලින් කිව්වා වගේ ප්‍රශ්න 1000ක් ඔයාගේ ඔළුව ඇතුලේ කරකිනවා නම් ඔයා ඉන්නේ ඇත්තටම හිරගෙදරක. මේ සිදුවිලි හිරගෙදර නිර්මාතෘ වෙන්නේ වෙන කවුරුත් නෙමෙයි. ඔයාමයි. ඇත්තටම ඇයි මේ වගේ පුංචි දෙයක් වුණත් අපි ඕනෑමට වඩා හිතන්නේ? ඒක අපේ මොළය මගින් අපිටම හදලා දෙන මායාවක්. අපි හිතනවා අපි යම් කිසි දෙයක් ගැන ඕනෑමට වඩා හිතනකොට අපිට ඒ ප්‍රශ්නෙට විසඳුම ලැබෙයි කියලා. ඒ වගේම අපි හැම වෙලාවෙම හිතනවා අපි හැම දෙයක් අතින්ම පර්ෆෙක්ට්. ඒ කියන්නේ සර්ව සම්පූර්ණ. හැබැයි මතක තියාගන්න. ඒක නෙමෙයි ඇත්ත. ඕනෑමට වඩා දෙයක් ගැන සිතීම කියන්නේ එතන නොතිබූ ප්‍රශ්න අලුතින් නිර්මාණය කර ගැනීමේ කලාවක්. ඔයත් මම මේ කිව්වා වගේ නිකරුණේ ඔයාගේ කාලේ නාස්ති කරන කෙනෙක් වෙන්නේ නැති නොවැදගත් සිතුවිලි වලට. සමහර විට ඔයා මේ වෙලාවෙත් ඔයාගේ අතීතය ගැන හිතනවා ඇති. ඔයා මේ වෙලාවේ ඉන්න ඔයාගේ අතීතය ගැන හිතන ඔයා මේ වෙද්දී පිළිපස දැනීමක. ඒ වගේම ඔයා සමහර විට මේ වෙලාවේ ඔයාගේ අනාගතය ගැන හිතනවා නම් ඔයා ඉන්නේ බයක. මෙන්න මේ කියන අනාගතය හා අතීතය ගැන ඕනෑමට වඩා සිතීම නිසා ඔබට අහිමි වෙන්නේ ඔබේ වටිනා වර්තමාන කාලේ. ඕනෑමට වඩා සිතීම හේවත් ඕවර්තින්කින් නිසා ඔයාට වෙන විනාශය නම් සුළුපටු නැහැ. ඕනෑමට වඩා සිතීම ඔයාට ඔයාගේ මානසික පීඩාව වැඩි කරනවා. ඔයාගේ ශරීරය මහන්සි වෙලා වැඩ කරනවට වඩා දහස් ගුණයකින් ඔයාගේ මොළය වෙහෙසෙනවා. මෙන්න මේ අනවශ්‍ය සිතුවිලි නිසා. ඒ වගේම ඔයාට ඔයා වෙනුවෙන් තියෙන අවස්ථා මේ ඕනෑමට වඩා සිතීම නිසා ඔයාට අහිමි වෙනවා. ඒ කියන්නේ ඔයා යම් දෙයක් කරන්න 10 පාරක් හිතනකොට ඔයාට ඒ ලැබුණු අවස්ථාව වෙන කෙනෙක් අහිමි වෙන නිසා. ඒ වගේම ඔයා ගැන තියෙන විශ්වාසයට පළුද්දක් මේ ඕවර්තින්කින් නිසා ඔයාට ඇති වෙනවා. ඔයා ගැනම සැක කරන්න පටන් ගන්නවා. මට ඇත්තටම මේක කරන්න පුළුවන් වේද කියන සැකේ නිසා ඔයාගේම හැකියාව යටපත් කරගන්නවා. ඇත්තටම මේ ඕවර්තින්කින් හේවත් ඕනෑමට වඩා සිතීම නවත්වා ගන්න කෙසේද? අපි දැන් කතා කරමු ඒ ගැන. ඕනම දෙයක් පිළිබඳව ඕනෑමට වඩා හොයන්න යන්න එපා. 100%ක් නිවැරදි වෙලාව වෙනකන් හැමදේම කල්පනා එපා. එහෙම වෙලාවක් කවදාවත් ඇත්තට වෙන්නේ නැහැ. කරන්න තියෙන දේ අදම මේ දැම පටන් ගන්න. වැරදුනත් ඒක ඔයාගේ ජීවිතයට පාලනය කරගන්න. මේ සඳහා තවත් වැදගත් දෙයක් තමයි පාලනය කළ හැකි දේ ගැන පමණක් සිතන්න. මේ ලෝකයේ අපිට පාලනය කළ හැකි දේවල් සහ පාලනය කළ නොහැකි දේවල් ලෙස කොටස් දෙකක් පවතිනවා. මෙහිදී අපිට පාලනය කළ හැකි දේවල් වලට අප දරන උත්සාහයන් හා ආකල්පයන් වැනි දේ අයත් වෙනවා. ඒ වගේම අපිට පාලනය කළ නොහැකි දේවල් වලට අන්‍යයන්ගේ මතයන් කාලගුණය වගේම අතීතයේ වගේ දේවල් අයිති වෙනවා. මෙන්න මේ නිසා වැඩකට නැති ඔයාට පාලනය කරන්න බැරි දේවල් ගැන හිතන එක නතර කරලා ඔයාට පාලනය කරන්න පුළුවන් ඔයාගේ පාලනය යටතේ තියෙන දේවල් ගැන විතරක් අවධානය යොමු කරන එකෙන් ඔයාට ඕනවට වඩා සිතීම නවත්ත ගන්න පුළුවන්. ඕවර්තින්කින් කියන දේ නවත්ත ගන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි මිනිත්තු 5 නීතිය. මොකක්ද මේ මිනිත්තු 5 නීතිය කියන්නේ? ඔයා යම් දෙයක් ගැන හිත වද වෙනවා නම් තත්ත්වයෙන් ඉවත් වෙලා යම් ක්‍රියාවකට යොමු වෙන එක. සරලව කිව්වොත් ඔයා ඒ අදාළ නොවැදගත් සිතුවිල්ල ගැන හිතන එක නතර කරලා මොකක් හරි වැදගත් වැඩක් පටන් ගන්න එක. ක්‍රියාව හේවත් ඇක්ෂන් කියන්නේ ඕනම ඔයාට ජය ගන්න තියෙන එකම බෙහෙත. ඔයාගේ ජීවිතේව මතක තියාගන්න ඕන වැදගත් දෙයක් තමයි ජීවිතය කියන්නේ විඳින්න තියෙන දෙයක් මිස විඳවන්න තියෙන දෙයක් නෙමෙයි කියන එක. ඔයා අද මැරෙන්න ඉන්නවනම් ඔයා එහෙම දැනගත්තොත් ඔයා කීයටවත් ඔය වගේ පුංචි ප්‍රශ්න ගැන හිත තවදුරටත් වද වෙයිද? නැහැ. ඔයා මතක තියාගන්න ඕන වැදගත් දෙයක් තමයි ඔයාගේ සිතුවිලි වලට ඉඩ දෙන්න එපා ඔයාව පාලනය කරන්න. ඔයාගේ සිතුවිලි වල ස්වාමියා වෙන්න ඕන ඔයා. වැරදුනක් කමක් නැහැ. අසාර්ථක වීම කමක් නැහැ. හැබැයි වැරදි හදාගෙන ඉස්සරහට යන එක කිසි දෙයක් නොකර එක තැන ඉන්නවට වඩා දහස් වාරයක් වටිනවා. මතක තියාගන්න. මොහොත රැලි දිහා බලන් හිටපු ගමනින් ඔයාට කවදාවත් මොහොතෙන් ඈතර වෙන්න හම්බෙන්නේ නැහැ. ඔයාට මොහොතෙන් ඈතර වෙන්න ඕනේ නම් පීනන්න පටන් ගන්නම වෙනවා. ඒ නිසා හිතන එක නතර කරලා ඔයා ක්‍රියාත්මක වෙන්න. ඔයාට ලැබිලා තියෙන මේ ලස්සන ජීවිතේ අනවශ්‍ය සිතුවිලි වලින් විනාශ කරගන්න එපා. හුස්මක් ගන්න, hina වෙන්න. අද දවසේ ජයග්‍රහණය කරන්න ඔයාට පුළුවන්. ඔයා ඒ වෙනුවෙන් උපන් කෙනෙක්. Good luck.